හායි කොහොමද? මම ශෂිනි නිසංසලා කොඩිකාර. මම ආවේ ගාල්ලේ ඉඳලා. මගේ ව්‍යාපාරය කේක් ව්‍යාපාරය. මගේ කේක් ඇන් කේක් නමින් තමයි මගේ ව්‍යාපාරය තියෙන්නේ. ඉතින් මම විවාහකයි. මට එක දුවෙක් ඉන්නවා. දුව හස්බන්ඩ් අපි හැමෝම එකතු වෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. මම කේක් හදන්න ඉගෙන ගත්තේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම. ඒ කියන්නේ මම ඒ කාලේ ඉඳලම කේක් හදන්න ආසයි. මම O level ලියන කොටත් මම ගෙදර අපේ දේවල් වලට කේක් හදනවා. ඉතින් ඒ පුරුදු වෙච්ච ඒ දවස්වල ඉඳලා ආපු ඒම තමයි අද මේ වෙනකොට කේක් ව්‍යාපාරය හැමෝම දන්න ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ මගේ කේක් ඇන් කේක් කියන නම. ඒ දවස්වල ඇත්තටම අපිට කේක් ඉගෙන ගන්න තැනක් තියුන්නේ නැහැ. තියුනේ රූපවාහිනිය විතරයි. රූපවාහිනියයි පත්තරේ විතරයි. ස්මාර්ට් ෆෝන් කිසිම දෙයක් නැහැ. ඉතින් මම රූපවාහිනිය නුගසෙවන වැඩසටහන බලලා තමයි ඒ දවස්වල කේක් හදන්න ඉගෙන ගන්න. ඉතින් ඒකයි පත්තරේ හැමදාම පෝස්ට් එකක් යනවා නම් පත්තර පිටු එකතු කරලා තියාගෙන තියෙනවා කේක් නිර්මාණ කේක් හදන විදිය ඒ හැමදේම. ඒ පටන් ගත්ත ඒ විදියට ඇවිල්ලා ඊට පස්සේ ක්ලාසස් වලට ගිහිල්ලා ඉගෙනගෙන තමයි අද මම sugar flowers artist කෙනෙක් විදියට කේක් NVQ level 4 ඒ හැමදේම ලබාගෙන තියෙනවා අද වෙනකොට මගේ කේක් ව්‍යාපාරය හරහා. මේ ව්‍යාපාරය පටන් අරගෙන මම අවුරුදු 20කට වැඩි. ඒ වුණාට මුල් කාලේ නම් එහෙම ලොකුවට කේක් ව්‍යාපාරයට මම සම්බන්ධ වුණේ, කියන්නේ සම්බන්ධ වුණාට කේක් ව්‍යාපාරයේ ඒ දවස්වල, ඒ කියන්නේ අපි පටන් ගත්ත මුල් කාලේ ලොකු තැනක් තියුන්නේ නැහැ කේක් ව්‍යාපාරයට. කේක් කියන එක ලොකුවට නෑ. දැන් අද වෙනකොට ලොකු මේ ඉල්ලුමක් තියෙනවා මේ කේක් ව්‍යාපාරයට. එතකොට කේක් ඇන් කේක් නමින් මම ව්‍යාපාරය පටන් ගන්නේ 2019 ඉඳලා. ඒ නමින් රෙජිස්ටර් කරලා බිස්නස් එකක් විදිහට මම ව්‍යාපාරය ලියාපදිංචි කළා. එතකොට අවුරුදු 20කට වැඩි මගේ මේ ව්‍යාපාරයට. මම හදනවා වෙඩින් කේක් ස්ට්‍රක්චර්, බර්ත්ඩේ කේක්, ඇනිවර්සරි කේක් හැම දෙයකම හැම විදියටම අවශ්‍ය කේක් මම නිර්මාණය කරනවා. මගේ මේ ව්‍යාපාරය මම ගොඩාක් දුරට මට ප්‍රචාරණය කටයුතු වලට ගොඩක්ම සහාය වෙලා තියෙන්නේ. Facebook page එක තියෙනවා කේක් ඇන් කේක් නමින්. ඊට අමතරව TikTok page එක තියෙනවා කේක් ඇන් කේක් නමින්. Instagram තියෙනවා. මේ Google එකේ තියෙනවා කේක් ඇන් කේක් නමින්. මෙන්න මේ හරහා තමයි මගේ ව්‍යාපාරය ප්‍රචාරණය වෙලා තියෙන්නේ. ඒ හරහා තමයි මට ඇනවුම් ලැබෙන්නේ. ගොඩක් මට ඇනවුම් ලැබෙනවා පිටරටවල් වලින්. ඒ කියන්නේ දැන් අද වෙනකොට කේක් එකක් නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවානේ. හැම රුමකටම කේක් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් ගොඩාක් ලෝකෙ ගොඩක් රටවල් වලින් මට ඕඩර්ස් තියෙනවා. එයාලගේ ලංකාවේ ඉන්න අය වෙනුවෙන් කේක් එකක් ලියවන්න කියලා. ඉතින් ගොඩක් තියෙනවා මේ විදේශ රටවල් වලින් මේ ඇනවුම්. මාසෙකට කලින් මාස දෙකකට කලින් සම්පූර්ණ මුදල් ගෙවලා දින වෙන් කරගත්ත අය ඉන්නවා තාමත් මේ විදේශ රටවල් වලින්. මගේ පළවෙනි කස්ටමර් ඉතින් ගෙදරම තමයි. මේ ගෙදරම තමයි ඉතින් ඒ කියන්නේ පුළුවන් කාලයක් වෙනකන් ගෙදර අයටම තමයි කේක් හැදුවේ. නංගිලා මල්ලා හැමෝගෙම කේක් උපන්දින වලට. ඉතින් මේ පළවෙනි කස්ටමර් ඉන්නේ ගෙදරම තමයි ඉතින්. ඒ විදිහට තමයි පටන් ගත්තේ. ගෙදර ඉන්න කාලේ මුලින්ම මට අවන් එක ගෙනල්ලා දුන්න තාත්තා. එතකොට ඒ අවන් එකෙන් තමයි වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ මුලින්ම ගත්තේ රුපියල් 16000යි අවන් එක. ඒ අවන් එක තාමත් මන් ළඟ වැඩ කරනවා. ඒ කියන්නේ අවුරුදු 10කට වැඩි. පළවෙනි විදිහටම මම ආයෝජනය කරේ අවන් එකට රුපියල් 16000 තමයි. කේක් කරනකොට අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි ගෙනියනකොට අපි අතින් වෙච්ච ඩැමේජ් තියෙනවා. ඊට අමතරව දින වැරදිලා හැදිච්ච ඒ කියන්නේ ඉස්සරහට මාසයක් තියලා දිනේ පැටලිලා හදපු වෙලාවලුත් තියෙනවා. එතකොට ඒ වගේ ගොඩක් අමතක නොවන සිද්ධි තියෙනවා. සමහර වෙලාවට ඩෙලිවර් එක කරන්න ගිහිල්ලා අපි ගෙනියන වාහනේ කියන්නේ බ්‍රේක් පාරක් ගැහුවා එක දවසක් මට එහෙම දෙයක් වුණා. මම ගෙනියනකොට ඒ කියන්නේ මම ගියේ පික්නික් ට්‍රිවිල් එකේ ගෙනියනකොට ට්‍රිවිල් එක බේක් කරා. බේක් කරපු පාර කිලෝ 2ක ලොකු කේක් එකක්. කේක් එක හැමම ගිහිල්ලා වැදුනා. වැදිච්ච පස්සේ මට ගෙනියන්න බෑනේ. බටර් අයිසින් එක ඔක්කොම මගේ අත්වල ඉඳලා. ආයි මම එන්ගේජ්මන්ට් කේක් එකක්. ඉතින් ඒකේ වෙලාවට එක හරියටම ගෙනිහින් දෙන්නත් ඕන. ආයි මම ගෙදර ගෙනල්ලා ආයි හදලා කොහොම හරි මම වෙලාවට මේ කේක් එක ගෙනහිල්ලා දුන්නා. තව දෙයක් තියෙනවා කස්ටමර් ඩේට් එක කිව්වට මට ඩේට් එක මාරු වෙලා ඊළඟ මාසේ තියෙන කේක් එක මේ මාසේ හදලා තියෙනවා. ඉතින් ඒකත් ආයි ඒ විදිහටම අයින් කළා. ඊළඟ මාසේ කස්ටමර්ට ඒ විදිහටම කේක් එක හදලා දෙනවා. හැබැයි කස්ටමර්ට කියලා නෑ මට වැරදුනා කියලා. ඒ වගේ අමතක වෙන සිද්ධිත් තියෙනවා. ඉතින් කස්ටමර්ස් ළඟින් ලැබෙන ප්‍රතිචාර ආයි පරිමයි. කියන්නේ කේක් කිලෝ එකක් හදාගන්න කස්ටමර් ඊළඟ පාර හදාගන්න කිලෝ 1.5 2. ඊට අමතරව ගන්න කස්ටමර්ගෙන් රස බලන කන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටියගෙනුත් අනිවාර්යයෙන්ම ආයි මට කේක් ඕඩර් එකක් එනවම තමයි. ඒක තමයි අතරම මගේ රහස. මම හිතන්නේ මට මෙච්චර දුරක් එන්න පුළුවන් වෙලා
වෙලා තියෙන්නේ ආයි අපි දෙන එක ක්වොලිටි එකටම බ්‍රෑන්ඩ් එකටම හරියටම හදලා දෙනවා නම් ඉතින් අපිට ආයි බිස්නස් එක හොඳටම ඒ කියන්නේ අපිට යන්න පුළුවන් ඉදිරියටම. ඉතින් මටත් ඒ විදිහම තමයි මට ආයි ඒ කියන්නේ මගේ ළඟ ඉන්නවා අවුරුදු 6-7 පරණ කස්ටමර්ස්ලා ඉන්නවා. අවුරුදු 6ක් 7ක් එක දිගටම හැම අවුරුද්දෙම ඒ පවුලෙම කේක් ඕඩර්ස් මට තමයි එන්නේ. ඒ විදිහට ගොඩාක් කල් ඉඳලා එන කස්ටමර්ස්ලා ගොඩක් මන් ළඟ ඉන්නවා. ඉතින් අදටත් මම කේක් එකේ ක්වොලිටි එක කිසිම වෙනසක් කළා නැහැ. ඒ දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ විදිහටම හරිම හොඳ يعني ක්වොලිටි බ්‍රෑන්ඩ් වලින් දාලා තමයි කේක් එකක් හදන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මට කියනවා වගේ කේක් එකක් කෑම අයිසින් එකවත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒ තරමට එයාලා රස වැටෙනවා ඇත්තටම ඒ කේක් එකට. ඉතින් ඒක නිසා ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කේක් වලට. මගේ පවුලේ ඉන්නේ දුවයි හස්බන්ඩ්ුයි. දුව මේ අවුරුද්දේ O-level විභාගෙ ලියනවා. ඒ වුණාට එයාත් ඉතින් ඒ අස්සෙත් මගේ වැඩවලට උදව් වෙන එක තමයි ඇත්තටම කරන්නේ. මම තනියෙන් තමයි කේක් හදන්නේ. මම විතරයි මේ හැමදේම මේ මලක පෙති පවා මේ හැමදේම මගේ අත් දෙකෙන් තමයි හැදෙන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා යන දේවල් තමයි මේ මල්ලේ එහෙම කරන්න. ඉතින් මේ හැම දෙයකටම මට පුළුවන් හැම වෙලාවෙම පවුලේ හස්බන්ඩ්ගෙන් දුවගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ වැඩවලට. ඒ කියන්නේ මේකේ පොඩි පොඩි වැඩ පවා දුවටත් පුරුදු දූත් ඒවට උදව් කරනවා. ඒක නිසා දැන් මේ පැත්තට ටිකක් ලොමු වෙලා තියෙනවා. ඉතින් ලොකු සහයෝගයක් ලැබෙනවා ඒක නිසා ඒ දෙන්නගේ. දැන් මගේ එතකොට මම NVQ level 4 කේක් ඩෙකරේටර් මම NVQ level 4 ලබාගෙන තියෙනවා. ඊට අමතරව මම යනවා මේ ඉන්දියාවේ චෙන්නයි වල අපේ කේක් තරඟයක් තියෙනවා. කේක් තරඟේ ගිහිල්ලා මට හම්බෙනවා බ්‍රෝන්ස් මෙඩල් එකක් කේක් වලින්. එතකොට මම ඉන්ටර්නැෂනල් අවෝඩ් විනර් කෙනෙක් විදියට මම අද ලංකාවේ මේ නියෝජනය කරනවා. ඊට අමතරව මම PME මේ රොයල් ලයිසන් ඩිප්ලෝමා කෝස් එක කරලා තියෙනවා. sugar flower master කෝස් එක කරලා තියෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනී නුගසෙවන වැඩසටහනක් එක්ක එකතු වෙලා අදටත් මම කේක් නිර්මාණය පිළිබඳ ඒ වැඩසටහනත් එක්ක එකතු වෙලා වැඩසටහන් කරනවා. ඒ අතරේ මම දැන් ක්ලාස් පටන්ගෙන තියෙනවා. එතකොට මම දැනට ෆිසිකල් ක්ලාස් කරනවා. මම ගාල්ලේනේ. ගාල්ලේ තමයි මගේ ක්ලාස් තියෙන්නේ. ඊට අමතරව මම දැන් ඔන්ලයින් පටන් ගන්නවා. මේ ලබන මාසේ මේ මාසේ අන්තිම වගේ වෙනකොට මගේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. එතකොට ගොඩක් අහනවා පිටරටවල් වල ඉන්න අය දුර කට්ටිය ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න යාලට සම්බන්ධ වෙන්න ආසයි කියලා. ඇත්තටම යාලා මේ නිර්මාණ දැකලා ගොඩාක් මට මැසේජ් එවනවා. ඉතින් දැන් එයාලටත් කියන්න පුළුවන් මම ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නව ළඟදිම එයාලටත් එකතු වෙන්න පුළුවන්. මම ලොකුවටම කියන්නේ ගොඩක් හදලා තියෙන වැඩිම බර වැඩි කිලෝ 4ක් හදලා තියෙනවා ලේස් 3කට. කිලෝ 4 කේක් එකක් හදලා තියෙනවා. ඊට අමතරව ස්ට්‍රක්චර් වලින් ගත්තොත් වෙඩින් කේක් ස්ට්‍රක්චර් වලින් තට්ටු 7ක කේක් එකක් කරලා තියෙනවා. ඒ වගේ කේක් ගොඩක් වෙලාවට මෙහෙමයි මගේ කේක් කිලෝ 1.5 2ක් යනවා ඩමිස් නැතුව. මම කරන්නේ මෙහෙම තමයි බය නැතුව කස්ටමර් මට ඕඩර් එක දෙනවා කිලෝ 2 ලේස් දෙකට මට කරලා දෙන්න කියලා. මම කිලෝ 2 කිලෝ 1.5 ලේස් දෙකට ඒ කියන්නේ කිලෝ 1 හදාගන්න කස්ටමර් ඊළඟ අවුරුද්දේ මගෙන් ඉල්ලන්නේ කිලෝ 1.5 දෙකනේ. අනිවාර්යෙන් මම ලස්සරට කිලෝ 1.5 දෙක ලේස් දෙකට අපි උස්සට හදලා දෙනවා. මම ජනප්‍රිය පුද්ගලයන් වෙනුවෙනුත් කේක් නිර්මාණයක් කරලා තියෙනවා. මේ ළඟදී තියුණා දීපිකා පියදර්ශනී පීරිස් මහත්මියගේ පුතාලා දෙන්නගේ උපන්දිනය. ඒ වෙනුවෙනුත් මම තට්ටු 3ක කිලෝ 2කුත් එක්ක ලේස් 3කට ලස්සන කේක් නිර්මාණයක් කරා. මීට අමතරව අපි හැමෝම දන්න ජනප්‍රිය ගායකයා මනේෂ් සංජයගේ දුවගේ අවුරුදු 3ේම උපන්දින කේක් එක කරලා තියෙනවා. පුතාගේ පළවෙනි උපන්දින කේක් එක මේ පාර තියුණා. ඒකත් මම තමයි කරේ. ඊට අමතරව ඩිලානි අබේවර්ධන මහත්මියගේ උපන්දින කේක් එකක් මම කරලා තියෙනවා. ඒ වගේ අපේ රටේ ජනප්‍රිය පුද්ගලයන් වෙනුවනුත් මගේ අතින් කේක් නිර්මාණය වෙලා තියෙනවා. ඉස්සර මම කේක් හදනකොට ඇත්තටම කේක් වලට ලොකු තැනක් තියුනේ නැහැ. ඒ කියන්නේ කේක් එකක් කිව්වට එච්චර ගණන් ගත්තේ නැහැ ලොකුවට. ඒ වුණාට දැන් අද වෙළඳපොළ හොඳට හැදිලා තියෙනවා කේක් වලට. අද අපිට හැම දෙයකටම කේක් ඕනේ. එතකොට ඒවත් එක්ක මං හදාගත්ත මගේ සුදුසුකමුත් එක්ක අද ඉස්සර හිටියට වඩා මට ලොකු තැනක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ හැමෝම දන්න ඒ කියන්නේ ලංකාවම දන්න බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා කේක් ඇන් කේක් කියන එක. ඒ කියන්නේ ඇත්තටම හරිම සතුටුයි. ආව ගමනත් එක්ක බැලුවට පස්සේ අද ඉන්න තැනත් එක්ක බැලුවම ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ එන්න පුළුවන් උපරිමයටම ඇවිල්ලා කිව්වොතින් හරි. මගෙන් කේක් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මට මගේ කේක් කැනුමක් ලබා දෙන්න පුළුවන්. මගේ කේක් ඇන් කේක් පේජ් එක තියෙනවා. Instagram තියෙනවා, TikTok තියෙනවා. ඒ තුනෙන්ම මගේ නම්බර් එක දාලා තියෙනවා 077 560 22 70 මගේ WhatsApp නම්බර් එක. ඒ හරහා ඔයාලට පුළුවන් කේක් කැනුමක් මේ ඇනුම් කරන්න. අනාගතේ බලාපොරොත්තු ලොකු එකක් තියෙනවා. ඉතින් දැන් මෙච්චර දුර ආව එකේ කේක් ෂොප් එකක් දාගන්න ඕන අනිවාර්යයෙන්ම. කේක් ෂොප් එක දාගන්න ඕන කේක් ක්ලාස් උත් එක්ක.
ක්ලාස් එකත් කරන ගමන්ම ක්ලාස් එකටයි ෂොප් එකටයි ඒ කියන්නේ දැන් මම ගෙදර තමයි ඔක්කොම කරන්නේ. ගෙදර කරාට ගෙදරට කස්ටමර් බේස් එක හැදිලා තියෙනවා. කොච්චර දුර ඉඳගෙන ඇවිල්ලා කේක් අරගෙන යනවා. කිලෝමීටර් ගණන් දුර ගෙවාගෙන ඇවිල්ලා ඉල්ලනවා. ඉතින් ඒක නිසා දැන් ඉස්සරහට ඇතරම ඉඩ මදි ගෙදර දැන් ගෙදර. ඒක නිසා කේක් ෂොප් එකක් දාගෙන ක්ලාස් ටික වැඩි දියුණු කරගන්න තමයි ඊළඟට අනාගත බලාපොරොත්තුව තියෙන්නේ. මීට අමතරව මම ගිය අවුරුද්දේ තියුණා NDB බැංකුව සමග සිරස රූපවාහිනී නාලිකාව එකතු වෙලා කරන වනිතාභිමානී වැඩසටහන. ඉතින් වනිතාභිමානී වැඩසටහනේ තරගයටත් මම ආයුධම් කරා. ඒකෙදි මට නැගියන ව්‍යවසායිකා දකුණු පළාත් 3 වෙනි ස්ථානය ලැබුණා කේක් ඇන් කේක් ව්‍යාපාරය වෙනුවෙන් මගේ. ඇත්තටම ව්‍යවසායිකාවක් විදියට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ අපි හැමෝටම හීන තියෙනවා. ඒ හීන හැමෝම අපි කැමති ඉතින් ජයග්‍රහණය කරන්න මම ගොඩක් දුර ආව මේ වෙනුවෙන් මහන්සි වුණා. ඇත්තටම ගොඩක් මහන්සි වුණා. නිදි මැරුවා ඒ හැමදේම කරා. ඉගෙන ගත්තා. ඉගෙන ගන්නත් ගොඩක් කාලය වැය කරන්න වුණා ඇත්තටම. ඒ කියන්නේ දුවත් තියාගෙන සමහර දවස්වල සති ගණන් ගෙදර නෑ මේ වෙනුවෙන් ඉගෙන ගන්න ගිහිල්ලා. ඉතින් ගොඩක් මහන්සි වුණා. ඒ කියන්නේ මම කියන්නේ ව්‍යවසායිකාවක් වෙන්න නම් දක්ෂ ව්‍යවසායිකාවක් වෙන්න නම් ඇත්තටම ටිකක් මහන්සි වෙන්න. මහන්සි වෙලා ඔයාලගේ හීනවලට යන්න. දැන් අපි කේක් එකක් හැදුවට ඒ කේක් එකේ ඇත්තටම ක්වොලිටි එකයි ඒ ලස්සන ඒ ඔක්කොම හදාන්න අපි කොච්චර මේ දැනගෙන හිටියත් මං හිතනවා අපිට ඉගෙන ගන්න දේවල් තව ගොඩක් තියෙනවා. ඒක නිසා ඔයාලා දැන් අදටත් මම මේක මෙච්චර දුර ආවත් මට පුළුවන් හැම වෙලාවෙම මම තව වැඩි දියුණු ඉගෙන ගන්න වෙන අලුත් දේවල් මං අත්හදා බලනවා. ඒ ක්ලාස් වලට එකතු වෙනවා. ඒ ගුරුවරු එක්ක එකතු වෙනවා. ඉතින් ඒක නිසා මං කියන්නේ දක්ෂ ව්‍යවසායිකාවක් වෙන්න ඕන නම් ඔයාලා ඒ වෙනුවෙන් කැප වෙන්න, උනන්දු වෙන්න, ඉගෙන ගන්න ගමන් ඒ හැමදේම කරගෙන යන්න. අද මං විශේෂයෙන් ස්තුති කරන්න ඕන මගේ ගුරුවරුන්ට මේ හැමදේම මට මුලින් ඉඳලා කියලා දීපු ගුරුවරුන්ට. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕන නුගසෙවන වැඩසටහන මම නුගසෙවන වැඩසටහනෙන් තමයි කේක් හදන්න ඉගෙන ගත්තේ. අද මම මේ වැඩසටහනේම මේ වැඩසටහන් ඉදිරිපත් කරන්නයක් වෙලා තියෙන. අතරම හරිම සතුටින් වැඩසටහනට යන්නේ. මොකද මගේ මුල් අඩි තාලම වැඩනේ නුගසෙවන ජාතික රූපවාහිනී නුගසෙවන වැඩසටහන. ඉතින් ඒකත් එක්ක මං කේක් ඉගෙන ගත්ත මගේ ගුරුවරු හැම දිනාටම මං අද ස්තුති කරනවා. තාමත් ඉන්නවා මමත් එක්ක මගේ ගුරුවරු මේ මගේ පස්සෙන් ඔයා මේක කරන්න අලුතෙන් එන දේවල් කරන්න. ඒ ගුරුවරු නිසා තමයි මම අද මෙහෙම ඉන්නේ. ඉතින් ඒ ගුරුවරු හැමෝටම මම ස්තුති කරනවා මේ වෙලාවේ. මිස් ගුරුවරු තමයි මාව කේක් ඇන් කේක් කියන නම බ්‍රෑන්ඩ් එකක් කරේ. ඊට අමතරව මගේ කස්ටමර් බේස් එක ඉතින් අවුරුදු ගාණක් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු 6-7ක් එක දිගට මාත් එක්ක ඉන්න කස්ටමර්ස්ලා ඉන්නවා අදටත්. ඒ හැමෝටම මම ස්තුතියි කියනවා. මෙච්චර දුරක් මට එන්න ලොකු සහයෝගයක් දුන්නට. ඉතින් මගේ කස්ටමර්ස්ලා ඔක්කොටම මම තෑන්ක්ස් කරනවා. ඔයාලා නිසා තමයි අද මෙතෙන්ට ආවේ. ඉස්සරහටත් ඔයාලා මාත් එක්ක ඉන්නවා කියලා මම දන්නවා. ඉස්සරහටත් මගේ මේ ක්වොලිටි එක කේක් වල තියෙන ඒ ක්වොලිටි එක ඒ විදිහටම මම මේන්ටේන් කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඒක නිසා ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මාත් එක්ක ඉන්නවට. ඊට අමතරව තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් ඇත්තටම මේ හැම දෙයකටම ලොකු කාලයක් යනවා. මල් වල ඉඳලා සමහර දවස්වලට දවසෙම හිටගෙන තමයි අපි මේ නිර්මාණයන් කරන්නේ. ඉතින් ඒක මේක දකින්න තරම් ලේසි නෑ ඇත්තටම. දැක්කම ලස්සන වුණාට ගොඩාක් කැපකිරීමක් කරන්න ඕන. මේ අතල ඇඟිලි රිදෙන වෙලාවල් පවා තියෙනවා ගොඩක්. ඒක නිසා ඉතින් කේක් කලාව කියන දේ හරිම වටින දෙයක්. ඉතින් ඒක රැකගෙන ඉස්සරහට යන්න කියලා තමයි ඉල්ලන්නේ.